වණක්කම් මුන්මනි තුනෙයි දෙවන බස දෙමළ ඉගෙන ගන්න දරුවන් සඳහා ඉදිරිපත් කරන සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර මාලාවේ අද සාකච්ඡා කරන්නේ 8 ශ්‍රේණියේ දරුවන්ට 2024 වර්ෂයේ 3 වෙනි වාරයට අදාළ ප්‍රශ්න පත්‍රයක් කාලය පැය 2යි. මේ ප්‍රශ්න පත්‍රය තමයි වලට මං ලියන හැටි කියලා දෙන්නේ මම මල්වානි හාමුදුරුවෝ. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේ PDF එකක් හැටියට අවශ්‍ය නම් මේ උඩින් සඳහන් කරලා තියෙන WhatsApp නම්බරයෙන් ඉල්ලන්න මේ ප්‍රශ්න පත්‍රය වලට දෙන්න පුළුවන්. හරි. අපි බලමු අටේ පන්තියේ දරුවන්ට මේක කොහොමද ලියන්නේ කියලා ලකුණු ඉක්මනට හොඳට ගන්න කොහොමද කියලා බලන්න. එතකොට මෙතන තියෙනවා පළවෙනි ප්‍රශ්නේ මම උඩින් තියෙන ඒවා නම් වෙලාව යන නිසා කියන්නේ නැහැ. මෙතන පළවෙනි ප්‍රශ්නය තමයි සිංහලෙනුත් දීලා තියෙනවා පහත වචන වලට ඒක වචන ලියන්න කියලා. ඉතින් මෙතන බහුවචන ටිකක් තමයි ලියන්නේ තියෙන්නේ. ඉතින් බලන්න මෙතන කුදිරේයිහල් කියන්නේ පුටු. එතකොට මෙතන අස්වැයෝ. ඉතින් මේක අපි ඒක වචනයට හරපුවම මේ විදිහට කුදිරේයි කියලා තමයි ලියන්න වෙන්නේ. ඊළඟ එලුත්තුක්කල් කියන්නේ අකුරු. අකුර කියන්නේ එතකොට මේ විදිහට ලියන්න පුළුවන්. මම ලියනවා එලුත්තු අකුර ඒක වචන පදය. ඊළඟ පාර්පෝම් කියලා කියන්නේ බලමු කියන එක. ඒක ඒක වචනේ එනකොට මෙන්න මේ විදිහටයි ලියන්නේ පාර්පේන් කියලා. ඒක වචන පදයේ නාන් පාර්පේන් නාංගල් පාර්පෝම් කියලා තමයි බහුවචන පදයේ හැදෙන්නේ. මේක මේ විදිහයි ලියන්නේ. නාම් කියන්නේ අපි. ඒකට ඒක වචනය නාන්. මේ විදිහට ලියන්න පුළුවන්. ඊළඟ වරවේට් පෝම් කියන්නේ පිළිගනිමු කියන එක. ඉතින් ඒක වචනය වරවේට් පේන් කියලා තමයි නාන් කියන නිසා සර්වනාම පදයේ නාන් වරවේට් පේන් කියලා තමයි ලියන්න වෙන්නේ. ඉතින් මේ ටික ලියන්න පුළුවන් නම් ලකුණු 10ක් හම්බ වෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍ර දෙවෙනි ප්‍රශ්නය බලන්න සමාන පද ගලපා යා කරන්න තියෙන්නේ. මෙතන තියෙනවා වලි කියන්නේ පාර. එහෙනම් පාරට මම මෙතෙන්ද යා කළා ලේසි වෙන්න. පාදේ කියන්නේත් පාර. මම මෙතෙන්ද යා කළා. මෙතන තියෙනවා තන්දෙයි කියලා කියන්නේ පියා තාත්තට කියන නමක්. ඒ හින්දා මෙතන අප්පා කියන එකට මම යා කළා. ඊළඟ පණම් කියන්නේ සල්ලි මුදල් කියන එක. ඉතින් කාෂු කියලා මෙතන වචනයක් තියෙනවා. ඒකට මම යා කළා. වාසම් කියන්නේ සුවඳ. සුවඳ නම් මනම් කියන එක තමයි මෙතන මම යා කළා සුවඳට. ඊළඟට ගිරාමම් කියන්නේ ගම. ගම නම් ඌර් කියන්නේත් ගම. මෙතෙන්ම යා කළා. මේ ටික හරියට යා කරගන්න පුළුවන් වුණොත් ලකුණු 10ක් හම්බ වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද බලමු විරුද්ධ පද ගලපා යා කරන්න තියෙන්නේ. ඉතින් මේක වෙයිල් කියලා කියන්නේ අවුව. එතකොට වැස්ස මලයි කියන එකට මෙතෙන්ද යා කළා. ඉරව් කියන්නේ රෑ. එහෙනම් පහල් කියන්නේ දවල්. මෙතෙන්ම යා කළා රෑ දවල්. පුදුමෙයි මෙතන පුදුමෙයි කියලා තියෙනවා මේ නව කියන එක එහෙම නැත්නම් අලුත් කියන එක පරණ කියන්නේ පළමෙයි මේ විදිහට මෙතෙන් එයා කළා නිරෙය්‍ය කියන්නේ ගොඩාක් කුරෙය්‍ය කියන්නේ අඩු එහෙම කියන්නේ වැඩි අඩු කියන එකයි මෙතෙන් නිරෙය් කුරෙය්‍ය කියන එකට මම යා කළා ඊයට්කේ කියන්නේ ස්වභාවික සේට්කේ කියන්නේ කෘත්‍රිම මම මේ මෙතෙන් යා කළා ඉතින් මේ ටික නිවැරදිව යා කරගන්න පුළුවන් වුණොත් පුල්ලියල් ලකුණු 10ක් හම්බ වෙනවා. ඊළඟ හතරවෙනි ප්‍රශ්නය බලමු මොකද්ද කියලා. සිංහලට හරවා ලියන්න තියෙන්නේ. සිංහලෙන් දීලා තියෙනවා. ඉනිය පිරන්දනාල් வாழ்த்துக்கள் සුබ උපන්දිනයක් වේවා කියන එකයි මේකේ අදහස. මම මේ විදිහට ලිව්වා. දෙවෙනි එක බලන්න. පාල් තුලක්කි මුහන් කළුමිනෙන් පාල් කියන්නේ දත් තුලක්කි මැදලා මූණ සේදු වෙමි. මුව සෝදා දත් මැද මූණ සේදුවෙමි කියන එකයි මේක සිංහල අදහස. ඊළඟ මලයි මට්ටුමා අලහු වැස්ස මට්ටුමා කියන්නේ පමණද අලහු ලස්සන වැස්ස පමණද ලස්සන මේවා 8 ශ්‍රේණියේ පෙළ පොතේ තියෙන වාක්‍යමයි දීලා තියෙන්නේ. අතර බලන්න නී අනුප්පිය කඩිදම් කිරෙයිත්තදු නී ඔයා අනුප්පිය යොප්පු කඩිදම් ලිපිය කිරෙයිත්තදු ලැබුණා. ඔයා යවපු ලිපිය ලැබුණා කියලා මේ විදිහට ලියන්න ඕන. පහ බලන්න අම්මා එන්නේයි එළුම්බිනාර. අම්මා කියන්නේ අම්මා එන්නේයි මාව එළුම්බිනාර නැගිට්ටුවේය. මේ විදිහට අම්මා මාව නැගිට්ටුවාය. වාය කියලා ලිව්වේ අම්මා නිසා. ඉතින් මේ විදිහටයි මේක සිංහල අදහස ලියන්න වෙන්නේ. ඊළඟ පස්වෙනි ප්‍රශ්නය බලන්න පින්තූර වලට ගැලපෙන වචන යා කරලා ලියන්න තියෙන්නේ.
මෙතන යා කරන්නේ. ඉතින් මෙතන පින්තූර නම් ටිකක් අපහැදිලි. නමුත් මම පුළුවන් විදිහට මේ විදිහට යා කළා. ඔයාලට පේනවා ඇති මෙතන මේ පැත්තේ වචන ටික කියන්නම්කො. එතකොට සිංහල අදහස වලට මේ පින්තූරයට ගැලපෙන එකට යා කරගන්න පුළුවන්. අන්නේයාර දිනම් කියන්නේ මාතෘ එහෙම නැත්නම් අම්මාගේ දිනය. ඉතින් මම මෙන්න මෙතෙන්ද මං යා කළා මේ දරුවෙක් නලවන නිසා. සුට්‍රාඩල් දිනම් කියන්නේ පරිසර දිනේ. ඉතින් මෙතන පැලයක් තියෙන නිසා එතෙන්ද මං යා කළා. ඕවියට් කාච්චි කියන්නේ මෙතන චිත්‍ර ප්‍රදර්ශනය. මෙතන චිත්‍රයක් ඇඳලා තියෙන නිසා මම මෙතෙන්ද යා කළා. ඊළඟ මහනීර් දිනම් කියලා මෙන්න මෙතන තියෙනවා ගුරු දිනය එහෙම නැත්නම් වැඩිහිටි දිනය මෙන්න මෙතෙන්මයි යා කළා. ඊළඟ පුහෙයි පඩම් කාච්චි කියන්නේ චිත්‍ර ප්‍රදාමේ ඡායාරූප දර්ශනයක්. මෙන්න මෙතන ඡායාරූප තියෙන නිසා මම මෙතෙන්ද යා කළා. ඉතින් මේ විදිහට ලකුණු 10 ගන්න පුළුවන් මේක නිවැරදිව යා කළොත්. ඊළඟ 6 වෙනි ප්‍රශ්නේ බලන්න මොකද්ද තියෙන්නේ? නොගැලපෙන වචනය තෝරන්න කියලා තියෙන්නේ. නොගැලපෙන වචනය. කියන්නේ මේකට ගැලපෙන්නේ නැති වචනය. ඉනිප්පු කියන්නේ මිහිරි, සිවප්පු කියන්නේ රතු, කරුප්පු කළු, වෙල්ලේ සුදු. මේ ඔක්කොම පාට තියෙන. හැබැයි ඉනිප්පු කියන එක වෙනස් වචනයක්. ඒ හින්දා මම මෙතෙන්ද යා කළා. මෙත්කු මේක දිසා ටිකක් තියෙන්නේ. කිලක්කු නැගෙනහිර, තෙත්කු දකුණ, වඩිව් ලස්සන. ඉතින් මේ ඔක්කොම මේ මෙතන තුනම තියෙන්නේ දිසා ටිකක්. වඩිව් කියන්නේ ලස්සන. මෙන්න මේක තමයි නොගැලපෙන වචනේ. ඊළඟ මයක්කම් කලන්තය තලෙයිවර නායකයා ඉරුමල් එහෙම නැත්නම් මේ හිසේ අමාරුව මේ විදිහට මේ තඩිමන් කියන්නේ ලෙඩක්. මේ ඔක්කොම ලෙඩ. තඩිමන් ඉරුමල් මයක්කම් මේවා ඔක්කොම ලෙඩ. හැබැයි තලෙයිවර කියන්නේ නායකයා. මේක තමයි නොගැලපෙන වචනේ. ඊළඟට බලන්න කසප්පු තිත්ත උරේප්පු සැර පුලිප්පු ඇඹුල් සිවප්පු රතු මේවා ඔක්කොම රස වර්ග. හැබැයි සිවප්පු කියන එක පාටක්. මේක මෙතෙන්නමයි යා කළා. වඩිවම් කියන්නේ ලස්සන, වට්ටම් රවුම්, සදූරම් කියලා කියන්නේ තම චතුරස්‍රාකාර, මුක්කෝණම් කියන ත්‍රිකෝණය. මේවා ඔක්කොම මේ කෝණ. එහෙම නැත්නම් රූප සටහන්. නමුත් මේ වඩිවම් කියන එක ඊට වඩා වෙනස් වචනයක් නිසා මේකමයි යා කළා. ඉතින් මේ විදිහට මේ ටික නිවැරදිව නොගැලපෙන වචනයට යටින් ඉරක් ඉඳ ගන්න පුළුවන් නම් ලකුණු 10ක් හම්බ වෙනවා. ඉතින් ඊළඟට බලන්න 7 වෙනි ප්‍රශ්නේ ටිකක් වේගෙන් මම කියන්නේ මෙතන කාලය මදි නිසා. ඊළඟට බලන්න සිංහල වචන වලට දෙමළ වචනද දෙමළ වචන වලට සිංහල වචනද ලියන්න තියෙන්නේ. පුත්තාන්නු කියන්නේ අලුත් අවුරුද්ද. මම මෙතනින් ලියන්නම් අලුත් අවුරුද්ද. උදවි කියන්නේ උදව්ව. මේ විදිහට ලියනවා. පුන්සිරිප්පු කියන්නේ මද සිනහව. මද සිනහව තමයි මේක තියන්න වෙන්නේ. එතකොට ඊළඟ සීඩර්හල් කියන්නේ ගෝලයෝ. මේ විදිහට සීඩර්හල් කියන්නේ ගෝලයෝ. ඊළඟ දිනමුම් කියන්නේ දිනපතා. මෙතන තියෙනවා සිංහල වචන. ඉතින් ඒක සිංහල වචන ලියනකොට මේක දෙමළ වචනේ මෙතනින් ලියන්න ඕන. බිත්තර වලට කියන්නේ මුට්ටෙයි. මුට්ටෙයි හල් කියලා දිම්මත් හරි. මුට්ටෙයි කියන්නේ බිත්තරය. අස්සන කියන්නේ කයියොප්පම්. කයියොප්පම්. එම ඔප්පම් කියලා ලියවත් ගැටලුවක් නැහැ. කයියොප්පම් අස්සන. ඊළඟ තොරතුරු කියන්නේ තහවල්. එහෙම නැත්නම් විපරංගල් කියලා තියන්න පුළුවන්. තහවල් කියන වචනේ ලිව්වත් ගැටලුවක් නැහැ. ඊළඟ නායකයෝ. නායකයෝ කියන්නේ තලෙයිවර්හල්. එහෙම නැත්නම් තලෙයිවර් කියන්නේ නායකයා. තලෙයිවර්හල් කියලා කියන්නත් පුළුවන්. ඊළඟ බලන්න පුදුමය. වියප්පු කියලා ලියන්නත් පුළුවන්. ආශ්චර්යම් කියලා ලියන්නත් පුළුවන්. ආශ්චර්යම් කියලා ලියන්නත් පුළුවන්. මේක මේ විදිහට මේ 8 පන්තියෙම තමයි දීලා තියෙන්නේ. ලකුණු මේකට 10ක් හම්බ වෙනවා. ඊළඟ අතීත කාලයෙන් ලියන්න තියෙන්නේ මෙතන අතීත කාලයේ පද ලියන්න ඕන. මේ සර්වනාම පද වලට අදාළ අතීත කාල. දැන් පඩි කියන්නේ ඉගෙන ගැනීම. නාන් පඩි. මේක අතීතයෙන් ලියපුවම පඩිත්තේ නාන් පඩිත්තේ. ඒ විදිහටයි ඒක ලියන්න තියෙන්නේ. නාංගල් නම් වාසි. අපි නම් වාසිතෝ ජීවත් වුනේ මේ වාසය කළෙමු කියන අදහස මේ විදිහටයි ලියන්නේ. නී කියන්නේ ඉරුක්කිරා ඉරුන්දායි. ඊළඟ අපි බලමු නීංගල් නම් මෙතන
ඊර්හල් කියන ප්‍රත්‍යය එන්න ඕන. එතකොට ඉරුන්දීර්හල් කියලා තමයි ක්‍රියාපදේ හදන්න වෙන්නේ අතීත කාලේ. අවන් කියන්නේ ඔහු, සිරි කියන වචනේ දැම්මොත් සිරිත්තාන්, අවන් සිරිත්තාන්, ඔහු සිනාසුනේය. ඊළඟ අවල් කියලා පාර කියන එක දැම්මොත් පාර්තාල්, බැලුවාය. එහෙම නැත්නම් බැලුවේය. අවර් කියන එක නිනෙයි කියන එකෙන් දාන්න ඕන නිනෙයිතාර්, නිනෙයිතාර්, හිතුවේය. ඊළඟ අවර්හල් නම් වාල් කියන එකෙන් දැම්මොත් වාල්දාර්හල්, වාල්දාර්හල් මේ විදිහටයි දාන්න තියෙන්නේ. ඊළඟ අදු කියන එක දානකොට අතීත කාලයෙන් කුඩිත්තදු කියලා තමයි ලියන්න තියෙන්නේ. අවෙයි කියන එක සාපිට්ටන, අතීත කාලයෙන් මේ විදිහටයි සකස් කරන්න වෙන්නේ ක්‍රියාපද. ඉතින් මේ ටික හොඳට ලියන්න පුළුවන් ක්‍රියාපද ගැන අතීත කාලෙන් 10ක් 15ක් විතර ලියලා පුරුදු නම් මේක ඉතාම ලේසියෙන් ලියන්න පුළුවන්. මේක පෙළ පොතේ තියෙනවා අතීත කාල ක්‍රියාපදයක් වර්ණගෙන හැටි. ඉතින් ලකුණු මේකට 10ක් හම්බ වෙනවා. ආලා 9 වෙනි ප්‍රශ්නය බලන්න. ඒකට නම් තියෙන්නේ යට තියෙන වචන ටිකක් හිස්තැන් වලට සුදුසු වචන තෝරා ලියන්න. මෙතන වචන ටික දීලා තියෙනවා. ඒ ටික මේ ලිපියට අදාළ විදිහට හිස්තැන් වලට ලියන්න ඕන. තිරුවර දින වෙලා කියන්නේ ළමා දිනය උත්සවය 2024. මේකට වචන දීලා තියෙනවා යටින්. අන්බුඩන් කියන්නේ ආදරයෙන්. ඉන්දු කල්ලූරීල් කියන්නේ හින්දු විද්‍යාලයේ. ඊළඟ කාලේ එට්ටු මණික්කු 30 නිමිඩ උදේ 8:30ට කල්වි අමේච්චර අධ්‍යාපන ඇමතිතුමා මේකේ දිනයක් දීලා තියෙනවා. විලා එට්පාට්ටුක්කුළු කියන්නේ උත්සව සංවිධාන කමිටුව. ඉතින් මේ වචන ටික මෙන්න මෙතෙන්ද දාන්න තියෙන්නේ. අපි බලමු දාලා මම ටිකක් දාලා තියෙනවා. එමදු පාඨශාලේ අපේ පාසල සිරුවර් දින වෙලා ළමා දින උත්සවය. මෙතන මම දිනේ දැම්ම මෙතෙන්ද 2024 10/29 වන 30 දින 8:30ට මණික්කු කියන්නේ වේලාව 8:30ට මෙතෙන්ට මම වචනයක් දැම්මා ඉන්දු කල්ලූරිල් හින්දු විද්‍යාලයේදී නඩේ පෙරුම් පැවැත්වේ. ඉව්විලාවිල් මේ උත්සවයේ පිරදම අධිතියාහ ප්‍රධාන අමුත්තා ලෙස මම මෙතන මේ වචනය දැම්මා කල්වි අමේච්චර් අධ්‍යාපන ඇමතිතුමා කලන්දු සිරප්පාර මේ කියන්නේ මේ සහභාගී වෙනවා. එතකොට උංගල් ඔයාලා අනේවරයොම් හැමෝටමත් වරුහ ආදරයෙන් සාදරයෙන් මෙතෙන්ද අන්බුඩන් ආදරයෙන් අලෙයික්කින්රෝම් ආරාධනා කරමු. මේ විදිහටයි මේ ආරාධනා පත්‍රය සකස් කරන්න තියෙන්නේ. ඊළඟ වචනේ මම මෙතෙන්ද දැම්මා විලා එට්පාට්ටුක්කුළු උත්සව සංවිධාන කමිටුව. ඉතින් මේ විදිහට හරිම සරලව මෙන්න මේ ආරාධනා පත්‍රයේ කොටස් එක සම්පූර්ණ කරන්න පුළුවන්. 10 වෙනි ප්‍රශ්නය අපි කොහොමද ලියන්නේ කියලා බලමු. මේක නම් තියෙන්නේ පහත සඳහන් මාතෘකා වලින් එකක් තෝරාගෙන වාක්‍ය පහක් ලියන්න. මෙතන තියෙනවා රචනා මාතෘකා 4ක්. ආසිරියර් දින වෙලා කියන්නේ ගුරු දින උත්සවය ගැන වාක්‍ය පහක් ලියන්න පුළුවන්. එනදු ඕර් මගේ ගම ගැන ලියන්න පුළුවන්. එනදු පාඨශාලයේ මගේ පාසල ගැන ලියන්න පුළුවන්. නාන් විරුම්බුම් පුත්තහම් මම කැමති පොතක් ගැන වාක්‍ය පහක් ලියන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ විදිහට අපේ පාසල ගැන පුංචි වාක්‍ය පහක් ඔයාලට ගැලපෙන විදිහට මේක ඉතින් ඔයාලා ලියන්න ඕන. මම මේ විදිහට ලියන්නම්. එංගල් අපේ පාඨශාලයේ පාසල ஒரு பெரிய பாடசாலை ලොකු පාසලක් කියලා ලිව්වා. எங்க பாடசாலை ஒரு பெரிய பாடசாலை කියන්නේ ලොකු පාසලක්. பாடசாலையில் පාසලේ 25 ආසිරියர்கள் මෙතන අංකයක් දාලා තියෙනවා මං 25ක් ගුරුවරු ඉරුක්කින්රාர்கள் සිටිති. ගුරුවරු 25ක් සිටිති. ඉංගු මෙහි මේ ළමයෙක් ලියපු එකක් මම මේ තියෙන්නේ. ඉංගු මෙහි 200 මේ 200ක් මානවர்கள் සිසුන් ඉරුක්කින්රාர்கள் සිටිති. ඉරුක්කිරාர்கள் කියලා තියෙන්නේ. එතකොට හතරවෙනි වාක්‍යයේ ඉංගු මෙහි ஒரு மிக பெரிய ඉතා ලොකු මයිදානම් පිට්ටනියක් ඉරුක්කින්රදු. ඉරුක්කිරදු කියලා ලියලා තියන්න පුළුවන්. තිබෙයි. මෙහි ලොකු පිට්ටනියක් තිබෙයි. එංගල් අපේ පාඨශාලේ පාසල නා පාසලට පාඨශාලයේ
මම නේසික්කින්රයෙන් ආදරය කරමි. මේ වගේ පුංචි වාක්‍ය 5ක් ලියා ගන්න පුළුවන් නම් ලකුණු 10ක් ලබා ගන්න පුළුවන්. ඉතින් 8 පන්තියේ දරුවන්ට මේ ප්‍රශ්න පත්‍රයේ මේ විදිහටයි සාකච්ඡා කරන්නේ. ඉතින් ගැටලුවක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. හැමෝටම සුබ දවසක්. වණක්කම් සන්දිප්පෝ.